ලග්න බලාපල යටතේ අපි කතා කරන්නේ කටක ලග්නය ගැන. කටක ලග්න හිමියන්ට විශේෂ කාලයක් උදා වෙනවා මේ වසරේ මැද භාගයෙන් පසු හේතුව ගුරු ග්‍රහයා කටක ලග්නගත වීම නිසා. කටක ලග්නය කියන්නේ ගුරුට උච්ච රාශිය. එහිදී ගුරු කටක රාශිගත වෙලා හංස යෝගය උදා කරනවා. හංස යෝගය උදා වීමේදී ඔබට පැවති දෝෂ බොහෝ දුරට දුරු වී යනවා. කීර්තිය ප්‍රසිද්ධිය අනිවාර්යෙන් හම්බ වෙනවා. ඉන්න තැනට වඩා ගොඩක් උඩට යන්න පුළුවන්. ඔබගේ උපන් කේන්ද්‍රයේ ගුරු බරපතල ලෙස දුර්වල වී නැත්නම් අනිවාර්යයෙන් මේ ග්‍රහ මාරුවෙන් නියත සුබ ප්‍රතිඵල උදා කරගත හැකියි. අධ්‍යාපනය අපි සැලකුවොත් වසරේ මුල් භාගයේ අධ්‍යාපනය සඳහා යහපත් වෙනවා. හේතුව 4 වෙනි ගුරු විසින් දකිනවා මිථුන රාශියේ සිට. එම කටයුතු වල දියුණුවක් දක්නට තියෙනවා. ඒක දිගටම දියුණු කරගන්න පුළුවන්. ජූනි වලින් පසුවත් ගුරු ලග්නගතව සැරිසැරීම නිසා. වසරේ මුල් භාගය තුල රැකියා කටයුතු යම් ප්‍රමාණයකට මන්දගාමී වෙනවා. නමුත් ජූනි වලින් පසු බාධක මැඩගෙන ඉදිරියට යාම හැකි තත්ත්වයක් උදා වෙනවා. වසර අවසානයේ ගුරු ඔබගේ දෙවැන්නට පිවිසීමත් සමග කැපී පෙනෙන දියුණුවක් ඇති කර ගන්න පුළුවන්. ඔබගේ රැකියා සම්බන්ධ කටයුතු මනා පාලනයකින් සිදු කරොත් ඔබ බලාපොරොත්තු වෙන ඉලක්ක වලට අනිවාර්යෙන් යන්න පුළුවන් මේ වසර අවසානය වෙනකොට. වසරේ මුල් භාගය තුල කේතු දෙවැන්නේ ගෝචර වීම නිසා පෞල් ජීවිතයේ යම් ගැටලු ඇති වෙන්න පුළුවන්. ජූනි වලින් පසු විවාහකයගේ පැවති ගැටලු निराකරය ගන්න පුළුවන්. එම් ගැටලු තිබ්බනම්. ඊට අමතරව ප්‍රේම සම්බන්ධතා අලුතෙන් ඇති වෙනවා. පවතින ඒවා වඩාත් දියුණු වෙනවා. ප්‍රේම සම්බන්ධතා තිබ්බයි ගැටලු තිබ්බනම් ඒවා निराකරණය කරගන්න පුළුවන් ඉතා පහසුවෙන්. සෞඛ්‍ය සම්බන්ධව සැලකීමේදී ඔබගේ 6 වැන්න, ඒ කියන්නේ සත්‍රස්ථානයේ සෙනසුරට දෘෂ්ටි වෙනවා. සෙනසුරු 9 වැන්නේ ගෝචර වෙන නිසා. මේ දීතා කල්පනාකාරී විය යුතුයි. සෞඛ්‍ය දුර්වල අය, නිදන්ගත රෝග තියෙන අය, නොසිතූ ලෙඩ රෝග මතුවලා ඉන්න පුළුවන්. නිදන්ගත රෝග පවතින්න පුළුවන්. ඊට අමතරව සතුරු කරදර නිර්මාණය වෙන්න පුළුවන්. නමුත් ගුරු ලග්නගතව සැරිසැරීමේදී ජූනි වලින් පසු මේ தත්ත්වය බොහෝ දුරට පාලනය කරගත හැකියි. වසරේ මුල් භාගය ඉඩම් දීපල යාන වාහන සම්බන්ධ කටයුතු නිසා අධික වේදම් යෙදිය හැකි. අනිවාර්යෙන් මුල් භාගය තුල එහෙම නැත්නම් පසුගිය වසරේ මේවා සඳහා ආයෝජනය කරන්න ඉඩ තියෙනවා. විදේශ ගමන් සැලකුවොත් ඉතා යහපත් කාලයක් යෙදෙනවා විදේශ ගමන් අපේක්ෂා කරන අයට, විදේශ රැකියා අපේක්ෂා කරන අයට ජූනි වලින් පසු. ඉතා ඵලදායී කාලයක් බලාපොරොත්තු වන මේ විදේශ ගමන් සාර්ථක කර ගැනීමට පහසු වෙන හැකියාව ලැබෙනවා. ව්‍යාපාර හා ආර්ථික සැලකීමේදී වියදම් සම්බන්ධව කල්පනාකාරී විය යුතුයි. තැන්පත් ධනය සම්බන්ධ ගැටලු ඇති විය හැකි යම් ප්‍රමාණයකට. නව ආදායම් මාර්ග නිර්මාණය කරගන්න පුළුවන්. ඒක ගොඩක් වෙලාවට උපන් කේන්ද්‍රය මත තීරණය වෙන්නේ. මිතුරන් සම්බන්ධ වෙනස් වීම දකින්නවා හේතුව සෙනසුරට 11 වෙනි දෘෂ්ටි වීම නිසා. නව මිතුරන් නැතිවීම හෝ සිටින අය සමග අමනාපකම් ඇති වෙන්න පුළුවන්. ඔබගේ ආදායම් මාර්ගත් ඒ විදිහමයි. නව ආදායම් මාර්ග ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තිබෙන ආදායම් මාර්ග වලට යම් වෙනස්කම් හානි වීම සිදු විය හැකියි. ඒක සෙනසුරුගේ බලපෑම නිසා. නමුත් මෙහිදී ගුරු ලග්නගතව ගමන් කිරීම නිසා කල්පනාකාරී වැඩ කිරීමෙන් මේ සියල්ල වළක්වා ගන්න හැකියාව තියෙනවා.